සුබ දවසක් හැමෝටම. ඔයාගේ YouTube channel එකටත් මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලාද කියලා පොඩ්ඩක් බලන්න. ටිකක් අසුබදායක ආරංචියක්. ඉතින් ඉස්සර අපිට YouTube channel එකක් monetize කරන්න අවශ්‍ය වුණේ අවුරුද්දක් ඇතුළත නැරඹුම් වාර පැය 4000ක් සහ subscribe 1000ක්. ඒ වගේම දින 90ක් ඇතුළත අවශ්‍ය වුණා short views මිලියන 10ක්. ඉතින් මේ තත්ත්වය වෙනස් වෙලා දැන් අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ලබන අවුරුද්දේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැනටම ඒක දැනුම් දීලා තියෙනවා YouTube එකෙන්. අවුරුද්දක් ඇතුළත නැරඹුම් වාර පැය 8000ක් සම්පූර්ණ කරන්න ඕන. ඉතින් තිබුණා වගේ දෙගුණයක් වැඩි වෙලා තියෙනවා watch time එක. ඒ වගේම short views අවශ්‍ය වෙනවා මිලියන 20ක්. මිලියන 10යි තිබුණේ දින 90ක් ඇතුළත. මේක මිලියන 20 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් subscribe සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඔයා පැය 4000ක් සම්පූර්ණ කරන්න ඕනේ 8000ක් වෙලා තියෙනවා. short views වලින් ඔයා channel එක monetize කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක මිලියන 20ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ channel එකට මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක මොකක්ද කරන්න ඕන කියලා ඔයාලට පෙන්නන්නම්. ඔයාලත් monetize on කරපු YouTube channel එකක් නම් මේ message එක ඇවිල්ලා තියෙනවා නම් මේක miss කරන්න එපා. මග අරින්න එපා. මොකද ඒක monetize වලට මොකක් හරි බලපෑමක් වෙන්න පුළුවන්. ලබන අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා ඉඳලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ විදියට මේකට යන්න ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා පල්ලෙහා watch page ad සහ short ad වලින් අපි earn කරන එක සම්බන්ධයෙන් එයාලගේ විස්තර ටිකක් දාලා තියෙනවා. මෙතන මෙන්න මේ විදිහට බලලා පල්ලෙහාම ටික් එක දාන්න තමයි තියෙන්නේ. ටික් එක දාලා ඉවරලා මෙන්න මේ විදිහට ඉස්සරහට යන්න continue දීලා ඊළඟට වට short feed ad වලිනුත් මේ විදිහටම විස්තරයක් එනවා YouTube එකෙන් දීපු. ඒකත් ඔයා පල්ලෙහායින් ටික් එක දාලා මෙන්න මේ විදිහට ඊළඟ පියවරට යන්න. මේක මග අරින්න නැතුව අනිවාර්යයෙන්ම කරලා තියාගන්න YouTube channel එකට ඔයාලගේ ඇවිල්ලා තියෙනවා නම්. මොකද ඒක ඉදිරියේදී ගැටලුවක් වෙන්න පුළුවන් හින්දා. මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන short feed ad වලටත් මෙතෙන්ට ටික් එක දාලා continue දෙනවා. ඊළඟට තව අලුත් page එකක් එනවා. මෙන්න මේ වගේ open වෙනවා බලා ගන්න පුළුවන්. feed ad එකට ටික් එක දාලා continue දුන්නට පස්සේ තවත් මෙන්න මේ වගේ page එකක් open වෙනවා. ඉතින් මෙතන ඔයා allow දෙන්න දීලා finish කරන්න. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ ආපු message එකට අදාළව ඔයා කරන්න ඕන ටික ඉවරයි මෙතනින් finish දුන්නට පස්සේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරලා තියාගන්න ඔයාගේ YouTube channel එකට. තව වීඩියෝ එකකින් හමු වෙමු මේ වගේ. සුබ දවසක් හැමෝටම.